ඔබට ප්‍රීතිමත් දවසක් ප්‍රියාදර සහෝදර සහෝදරිය. අපගේ දේශයේ තම වේදනාකාරී කාල පරිච්ඡේදයක ගමන් කරමින් සිටිනා වූ කාලයක්. අපි දකිනවා රටේ ජනතාව සෑහෙන දුක් වේදනාවට පත් වෙලා සිටිනා වූ මොහොතක් මේ කාලේ. පසුගිය සතිය දෙකේ ඇති වුණා වූ ස්වභාවික විපතත් සමග ඒ වගේම අපි දැක්කා අපේ රටේ තියෙන සාමූහිකත්වය, ඒ දුකට වේදනාවට පීඩාවට පත් වුණා වූ ජනතාව හොයාගෙන අනිත් ප්‍රදේශවලින් විශාල ජනතාවක් ආවා. ඔවුන් උදව් උපකාර කිරීම පිණිස ස්වේච්ඡාවෙන් ගොඩක් අය ඉදිරිපත් වුණා. මම විශ්වාස කරනවා කිතුනෝ ලෙස අපි හැම කෙනෙක්ම අපට පුළුවන් ආකාරයට, ඔබට පුළුවන් ආකාරයට ඒ විපතට වේදනාවට පත් වුණා වූ ජනතාවට සුළු හෝ යම් දෙයක් කරන්නට ඇති. මම විශ්වාස කරනවා කිතුනුවන් ලෙස ඔවුන් උදෙසා අපි ඔබ යාඥා කරන්නට ඇති. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. නමුත් ඉන් එහා හැම වෙලේම අපිට වගකීමක් තිබෙනවා අපගේ දේශය ගැන. ශ්‍රී ලංකා දේශය, අපගේ දේශය, අපේ රට ගැන අපිට වගකීමක් තිබෙනවා. උන්වහන්සේ අපිට පැහැදිලිව කියනවා කිතුණුව ලෙස අපි අපගේ රට ගැන යාඥා කරන්නට අවශ්‍යයි. අපි දකිනවා සුදු වචනේ මේ දේශයට විපතක් පැමිණිය තිබෙනවායි කියලා ආරංචිය සැලවූ සැනින් ක්‍රියාත්මක වූ ඊටම විශිෂ්ට චරිතයක් යුදෙව් ජනතාවගේ වීරයා ලෙස ඔහු හඳුන්වනවා. නෙහිමියා පර්සියාවේ සිටියා වූ ලූෂන් මාලිගාවේ සිටියා වූ රජතුමාගේ පාත්‍රධාරයා. නමුත් ඔහු යෙරුසලමේ යුදෙව්වෙක්. ඔහුට ආරංචි වෙනවා යෙරුසලම පවුර කඩා බිඳ දාලා කියලා, පවුර විනාශ කළා කියලා. පවුර විනාශ වුණොත් ඒ රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන විශාල ගැටලුවක් තිබෙනවා. සතුරන්ට ආක්‍රමණය කරන්න ලේසි. නෙහිමියා මේ ආරංචිය නෙහිමියාට අසුණු සැනින් ඔහුට තම වේදනාවක්, දුකක්, තමන්ගේ රට වැසියන් ගැන පුදුම අනුකම්පාවක්, භීතියක් ඇති වුණා. ඔහු මොකද කළේ? ඔහු හඬමින් නිරාහාර වෙඳමින් යාඥා කරනවා. හඬමින් නිරාහාර වෙඳමින් යාඥා කරනවා. අපි දකිනවා නෙහිමියා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ අවසානයේදී කියනවා, එතුමාගේ යාඥාවේදී එතුමා කියනවා මමත් මගේ පිය වංශයත් පව් කළෙමුව. ඊපස් 7 වෙනි පදයේ අපි ඔබට විරුද්ධව ඉතා දූෂ්‍ය ලෙස ක්‍රියා කළෙමුව. ඔහුගේ විතරක් නෙමෙයි, ඔහුගේ පිය වංශය, ඒ කියන්නේ යෙරුසලමේ හිටියා වූ ඒ තමන්ගේ අසල්වාසීන්ගේ ඥාතීන්ගේ පාපයන් ගැනද පසුතැවිලි වෙනවා. එසේ පසුතැවිලි වෙලා ඔහු රජතුමා ගාවට ගිහිල්ලා අවසර අරගෙන රජතුමාගේ නිත්‍යානුකූල ලිඛිත අවසරයත් සමග ඔහු යනවා යෙරුසලමට ගිහිල්ලා ඊටම අපහසු කාර්යයක් ඔහු කරනවා. ඔහු විශිෂ්ට නායකයෙක් ලෙස සේනාව එකතු කරගෙන, අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එකතු කරගෙන නෙහිමියා දින 52කින් ඒ ආරක්ෂිත පවුර නැවත ගොඩනගනවා. ජනතාව ගැන, රට ගැන විශාල කැක්කුමක්, හැඟීමක් තිබුණා වූ විශිෂ්ට නායකයෙක්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපි දකිනවා දවසේ අපගේ දේශය ගැන අපි කල්පනා කරලා බැලුවොත් අපි
මේ කාලයේ දේශයේ ජනතාව විඳින දුකට හේතුව මොකක්ද කියලා කල්පනා කරලා බැලුවොත් පැහැදිලිවම දකිනවා දේශයේ ජනතාව විශාල ලෙස පාපකර ජීවිත ගත කරනවා. පෞකාර ජීවිත ගත කරන අපි දකිනවා. දිව්‍යන් වහන්සේ එපා කිව්ව බොහෝ දේවල් ඔවුන් දැන හෝ නොදැන කරනවා. සමහර වෙලාවට දිව්‍යන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා ජනතාව. සත්‍ය දැන දැනත් සත්‍ය දිව්‍යන් වහන්සේව දැන දැනත් දැක දැකත් දිව්‍යන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෙනත් දෙවිවරුන්ට එසේ නැත්නම් මනුස්සයා විසින් නිර්මාණය කළා වූ දේවල් වලට ඔවුන් වැඳ නමස්කාර කරනවා. මේවා දිව්‍යන් වහන්සේට දිව්‍යන් වහන්සේගේ පැත්තෙන් කතරම් දුරට නිවැරදිදයි කියලා කිතුණුවන්ට අපි දන්නවා. ඒ වගේම අපි දකිනවා අපේ දේශයේ කාම මිත්‍යාචාරය, මිනීමැරුම්, සොරකම්, මත්ද්‍රව්‍ය, එකිනෙකාව ප්‍රතික්ෂේප කිරීම, එකිනෙකාට සමාව නොදීම, මේ වගේ ගොඩාක් දේවල් අපි දකින අපේ දේශය තුළ. මේවා දිව්‍යන් වහන්සේ අකමැති දේවල්. දිව්‍යන් වහන්සේ කොහෙත්ම කැමති නැහැ මෙවැනි දේවල් වලට. උන්වහන්සේ කියන්නේ එකයි, ආදරය කරන්න, ප්‍රේම කරන්න, මෛත්‍රී කරන්න. නමුත් ඉවක් බවක් නැතුව මේ මිනිස්යන් හැම දෙම විනාශ කරනවා. ප්‍රේම කරනවා වෙනුවට, මෛත්‍රී කරනවා වෙනුවට හැම දෙම විනාශ කරනවා. තමන්ගේ අසල්මාසීන්ට නැත්නම් තමන්ගේ සහෝදරයට සහෝදරියට විරුද්ධව නැගී සිටිනවා. සබහා ධර්මයේ විනාශ කරනවා. මෙවැනි විශාල විනාශකාරී කාල පරිච්ඡේදයක් තමයි අපි දකින අපගේ දේශය තුළ. එසේනම් අපි මොකද කරන්න ඕනේ? පසුතැවිලි වීම ඉතාම අවශ්‍ය වෙනවා. කිතුණුවම් ලෙස අපිත් සමහර විට මෙවැනි වැරදි කරන්නේ නැද්ද? මෙවැනි වැරදි කරන්නේ නැත්නම් අපි සභාවන් වල සුරක්ෂිතව ජීවත් වෙනවා. සභාවන් ඇතුලේ අපිට ආරක්ෂිත පවුරක් අපි හදාගෙන තියෙනවා. අපි ආඥා කරනවා අපි ගැන, අපගේ සුවය උදෙසා, අපගේ අනාගතය උදෙසා, අපගේ අධ්‍යාපනය, අපගේ රැකියාව, අපගේ ව්‍යාපාරය, අපගේ පවුල, මේ හැම දෙයක් ගැනම අපි යාඥා කරනවා. දිව්‍යන් වහන්සේගේ වචනෙන් අපි ශක්තිමත් වෙනවා. ඒ ඔක්කොම හරි. නමුත් සභාවක් ලෙස පවා, කිතුණුවන් පවා මෙවැනි වැරදි කරන්නව අවස්ථාවන් තිබෙනවා. සමහර සභාවන් වල අපි දකිනවා අහංකාරත්වය, නැත්නම් තිත්තකම, නැත්නම් උඩඟුකම කිතුණුවන් තුල තිබෙනවා. දිව්‍යන් වහන්සේව පස්සෙක තබා මම තමයි, මගේ නායකත්වය තමයි වෙන්න ඕනේ කියලා හිතන කිතුණුවෝ, ඇදහිලිවන්තයෝ, සභානායකයෝ. සභානායකයෝ කියන්නේ සමාපාලකවරු. මෙහෙම අපි දකිනවා මේ කාලේ. නමුත් දිව්‍යන් වහන්සේ කියන්නේ ඊට වැඩි වෙනස් දෙයක්. උන්වහන්සේ කියන්නේ ප්‍රේම කරන්න, යටහත් වෙන්න, දිව්‍යන් වහන්සේට ඉඩ දෙන්න. මේ දේවල් නිසා අපිද, කිතුණුවන් නිසා අපිද දැන හෝ නොදැන විශාල පව්කරුවන් බවට පත් වෙලා සිටිනවා. දිව්‍යන් වහන්සේගෙන් අපි ඈත් වෙලා සිටිනවා. ඒක නිසා අපි පසුතැවිලි වීම ඊටාම වැදගත්. පසුතැවිලි වෙලා අපි අපගේ දේශය ගැන කන්නලව් කරන්න අවශ්‍යයි. උන්වහන්සේගේ වචනේ දෙකලේකම් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ උන්වහන්සේ මොනවද කියන්නේ? දෙකලේකම් 7:14
මාගේ නාමය දරන මාගේ සෙනක යටත් වී යාඥා කර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. දිව්‍යන් වහන්සේගේ දරුවන්ට දිව්‍යන් වහන්සේ කියනවා යටත් වෙන්න මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත් වෙන්න. යටත් වෙලා යාඥා කරන්න. මගේ මුහුණ හොයන්න. එවිට මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ දේශය සුවපත් කරනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපගේ දේශය රෝගී වෙලා තිබෙන්නේ. අපගේ දේශය වියෝල් වෙලා තිබෙන්නේ. සමහර විට අපි හිතනවා මේක රජයේ ප්‍රශ්නයක් කියලා. මේක බලධාරීන් නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැති නිසා උණු කාරණයක් කියලා අපි හිතනවා. එහෙත් දෙවියන් වහන්සේ කියනවා මගේ සෙනඟ යටත් වී යාඥා කර මගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. දේශය සුවපත් කරන්න දිව්‍යන් වහන්සේ පොරොන්දු වෙනවා. හැබැයි අපේ පැත්තෙන් අපිට තිබෙන කාර්යභාරයක් කරන්න. ඒ තමයි යටත් වෙලා යාඥා කරන්න අවශ්‍යයි. ඒ වගේම දිව්‍යන් වහන්සේගේ මුහුණ සොයන්නට අවශ්‍යයි. අපගේ නපුරු මාර්ග අප අත්හරින්නට අවශ්‍යයි. අපේ නපුරු මාර්ග අපි හිතනවා නම් මම තමයි මා සමග තමයි මගෙන් තොර මේ දේ කරන්න බෑ කියලා අපි හිතනවා නම් දිව්‍යන් වහන්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපි යටත් වෙන්න අවශ්‍යයි. මට බෑ ස්වාමීනි, ඔබ වහන්සේටයි පුළුවන්. මම හිස් භාජනයක් පමණයි. ඔබ වහන්සේ මාව රැගෙන පාවිච්චි කරන්න. අපි මෙන්න මේ විදිහට යටත් වෙමු. අපේ දේශ අපි සුවපත් කරගන්න දිව්‍යන් වහන්සේගේ ආශිර්වාද අපේ දේශයට නිදහස් කරගනිමු. උන්වහන්සේ ආසාවෙන් ඉන්නවා මගේ දේශය ගොඩනගන්න. උන්වහන්සේ ආසාවෙන් ඉන්නවා ශ්‍රී ලංකා දේශයට ආශිර්වාද කරන්න. හැබැයි ඒකට බාධාව ඔබද මමද? එසේනම් අපි යටත් වෙමු. අපේ වහන්සේගේ මුහුණ සොයමු. අපගේ හදවත උන්වහන්සේට අපි විවර කරමු. උන්වහන්සේට අපි විවර කරමු. අපි යාඥා කරමු. අපේ දේශය සුවපත් කරන්න ස්වාමිනී කියලා. අපගේ පාපයන් ගැන අපි පසුතැවිලි වෙමු. අපගේ දේශයේ ජනතාවගේ පාපයන් ගැන අපි පසුතැවිලි වෙමු. එවිට දිව්‍යන් වහන්සේ අපේ දේශයට වඩිමින් උන්වහන්සේගේ බොහෝ ආශිර්වාද අප කෙරෙහි නිදහස් කරනු ඇති. අපි යාඥා කරමු. ස්වර්ගීය ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී, ඔබ වහන්සේ ඔබගේ වචනයෙන් අපිව ශක්තිමත් කරන දෙවියන් වහන්සේ නිසා, ඔබ වහන්සේගේ බලවත් වචනයෙන් අපට ඔබ වහන්සේගේ එළිදරව්ව ලබා දෙන නිසා සමිඳුනි, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණනි, අපි යටහත් වී ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියට එනවා. ඔබ වහන්සේ අපිව අපගේ යදුම් මසමින් අපට සමාව දෙමින් ස්වාමිනේ අපගේ කන්නලව් වසමින් අපගේ දේශය සුවපත් කළ මැනව. ඔබ වහන්සේ අපගේ දේශයට ආශිර්වාද කළ මැනව. ස්වාමිනේ විශේෂයෙන් අපි යාඥා කරනවා ස්වාමිනේ අපගේ දේශයේ ජනතාව ගැන. ස්වාමිනේ දැන හෝ නොදැන ඔවුන් කරන්නා වූ සියලු පාපයන් ගැන අපි පසුතැවිලි වෙනවා. ස්වාමිනේ අනුකම්පා කරනු මැනව. මගේ දේශයේ ජනතාවට ඔබ වහන්සේ අනුකම්පා කළ මැනව. ස්වාමිනේ හැම කෙනෙක්ම නිදහස් කළ මැනව. ස්වාමිනේ විශේෂයෙන් මේ කාලේ ස්වාමිනේ මේ ස්වභාවික විපත් නිසා
පීඩාවට වේදනාවට පත් වෙලා සිටිනා වූ සීලුම මනුෂ්‍යයන්ට ඔබ වහන්සේගේ කරුණාවද අනුග්‍රහයද ඔබ වහන්සේ නිදහස් කළ මැනව. ඔවුන්ගේ ශාරීරික සහ මානසික සුවය ඔබ වහන්සේ ඔවුන් තුළ ස්ථාපිත කළ මැනව දෙවි සමිඳුනි. ඔබ වහන්සේට මේ ලස්සන මොහොතේ බාර වෙනවා, කැප වෙනවා. මේ සියලු දෙනාම බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්.